මේ වීඩියෝ එකේ කියන කතාව පොඩ්ඩක් බලන්න. දවස් 500ක් මැෂින් එකේ හිටියා. මැෂින් එකේ ඉන්නකොට ඔළුව මැරිලා. ඔලේ සම්පූර්ණයෙන් මැරිලා. හැබැයි හાર્ට් එක හෘදය වස්තුව වැඩ. වස්තු ප්‍රසාද රූපය අසුරු කොටගෙන මනෝවිඤ්ඤාණ උපදිනවා. එහෙනම් මොකද මරණයටපත් වෙන්නේ? ඔබේ අම්මා, ඔබේ තාත්තා ඇක්සිඩන්ට් එකක් වෙච්ච වෙලාවක හොස්පිටලයිස් කළොත් වෛද්‍යවරු කියයි දැන් මෙයාගේ මොලේ මැරිලා මැෂින් ගලවන්න ඕනේ. මැෂින් ගලවන්න නම් ටක් ගාලා අස්සම් කරන්න කියලා. අස්සම් කරන්න එපා. අස්සම් කළොත් ආනන්තරියයි. දැන් තමයි කට ඇරෙන්නේ. අස්සම් කරොත් ආනන්තරියයි. ඇයි අම්මා මරන්න අස්සම් කළා. අපි දන්නේ මොකද්ද? මේ කමන්නේ යා දුක් විඳ විඳ ජීවත් වෙනවට වඩා නෑ දුක් විඳ විඳ හරි ජීවත් වෙනවට අකමැත්ත තමයි අස්සම් කරන්නේ. ඔය කතාව කිසිම දෙයකින් පිළිගන්න පුළුවන් කතාවක් නෙවෙයි. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක්ගේ ඔළුව ඩැමේජ් වෙලා නම්, ඔළුව ඩැමේජ් වෙලා මොලේ ඩැමේජ් වෙලා නම්, ඒ කියන්නේ මොලේ කොටසක්ම ආයි ආපස්සට හරවන්න බැරි විදිහට ඩැමේජ් වෙලා නම්, ආයි අපිට කිසිම දෙයකින් ඒක අනිත් පැත්තට හරවන්න කරන්න දෙයක් නැහැ. ඒක නම් නැති වෙලා ඉවරයි. ડોක්ටර් කෙනෙක් ඔයාලට කියනවා නම් කෙනෙක් නැති මෙයා මැෂින් එකෙන් දුවගෙන තියන් හිටියට මේ මැෂින් එක අයින් කරොත් මෙයා නැති වෙනවා කියලා මැෂින් එක අයින් කරන්නද කියලා ඔයාගේ රික්වෙස්ට් එකක් කවුද ඔයා ඒක ඇක්සෙප්ට් කරන්න. ඒක ලංකාවේ තියෙන නීතියක් තමයි. ඒ කියන්නේ හાર્ට් එක වැඩ කරන කෙනෙක් නම් එයා ඒ කියන්නේ නීති අනුකූලව ජීවත් වෙන කෙනෙක් විදිහට සලකන්නේ. හැබැයි මෙඩිකලි මොලේ මැරිලා නම් කවුරු හරි එයා මැරිච්ච කෙනෙක් විදිහට තමයි අපි සලකන්නේ. කියන්නේ මැරුණා කියලා අපි කතා කරන්නේ නැහැ. ඒක ආපස්සට හරවන්න බැරි දෙයක් කියලා අපි දන්නවා. ඔය මැෂින්ස් වලින් රන් කරද්දි වෙන්නේ මේකයි. පෙනහළු වලට යවනවා බටයක්. හරිද? ඔය වීඩියෝ එකේ තිබ්බේ ඔයගේ බටයක්. පෙනහළු වලට ඔය බටය යවලා මැෂින් එකකින් පෙනහළු පුම්බ දිනනවා. පෙනහළු වලට ඉඳ ඔක්සිජන් යනවා. හાર્ට් එක තනියම රන් කරගන්න අමාරුයි. හાર્ට් එක එන්න වීක් වෙලා හાર્ට් රේට් එක අඩු වෙනවා. එතකොට හાર્ට් රේට් එක වැඩි කරන්න කෙමිකල් එකක් යවනවා. හරිද? බෙහෙත් එකක් යවනවා. අපි කියනවා අයන ඩ්‍රොප්ස් කියලා. ඒ අයන ඩ්‍රොප්ස් කියන જાතිය කියලා හાર્ට් එක ප්‍රෙෂර් කර ඉන්නවා. ඒ දෙකෙන් එකක් හරි නතර කරොත් මැරෙනවා. හරිද? හැබැයි අපි ඒ කියන්නේ ඒක නතර කරන්න දැහුවම ඒකට දැන් ඔය කියනවනේ ඔය හාමුදුරු කෙනෙක් හරි කවුරු හරි කියනවනේ මේ ඒකට මේ අනන්තරීය පාප කර්මයක් වෙනවා කියලා. හැබැයි අනිත් පැත්තට වෙන පාප කර්ම මොකද්ද? සමහර විට යාවේ බෙඩ් එකේ තියන් ඉද්දි අර අස්සම් නොකරන එක හරහා තව බේර ගන්න පුළුවන් ජීවිතයක් ඒ අතර ගන්න බැරුව නැති වෙන්න පුළුවන්. කියන්නේ එයාව තවදුරටත් බේර ගන්න බැරි නම් තමයි ડોක්ටර්ස්ලා කියන්නේ අස්සම් කරන්න කියලා. ඒකට එයාව පැත්තකින් තියලා බේර ගන්න පුළුවන් කෙනෙක්ව try කරනවා. එයාව try කරලා එයාත් බැරි නම් වෙන කෙනෙක් try කරනවා. ඒක තමයි යන කතන්දරය. ඒකට ඔය කියන කතාවෙන් ඇත්තටම වෙන්නේ අර විදියට අර මිනිස්සෙක් මැෂින් එකක් ඇතුලේ ඒ මිනිස්සු දුක් විඳින එක විතරයි. හරිද? හින්දා බණට කියපු කඩේට හැම කතාවම ඔලුවට දාගන්න යන්න එපා. සමහර උදවියේ ඉන්නවා ධර්මයේ නොදන්නා නිසා ඒ ඇත්තන්ට තේරෙන්නේ නැහැ සිතක් තියෙනවා කියලාවත් තේරෙන්නේ නැහැ. ඔය පහුගිය දවස්වල මම ධර්මදේශනාවකදී කරපු වීඩියෝ එකක පොඩි කෑල්ලක් හදලා දැන් ෂෝට් වීඩියෝනේ කට්ටිය බලන්න TikTok එකේ දාලා. ඒකට මට හොඳ කියලා තියෙන්නේ ධර්මයේ තේරුම් අරගෙන තියෙන්නේ 10 දෙනෙක් විතර. අම්මා මතක් කරලා බැනලා තියෙන 200ක් විතර. හරිද? තේරෙනවද කියන එක? බැනලා තියෙන විශාල ප්‍රමාණයක්. මම ඒක කියලා තියෙන්නේ මොකද්ද? පින්වත්නි, ඔබේ අම්මගේ හරි තාත්තගේ හරි මොලේ මැරුණොත් ඒ මොලේ මැරිලා මේ රෝහලේ ඉන්නවා. හොස්පිටල් එකේ ඉන්න මැෂින් වලින් ඉන්නේ. ඒ මැෂින් වලින් ඉන්නකොට වෛද්‍යවරු ඇවිල්ලා කියනවා මේ මැෂින් එක ගලවන්න ඕනේ. මැෂින් එක ගලවන්න නම් ඔයා අස්සම් කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ වගකීම ගන්න කැමති නෑ. දරුවෝ කැමැත්ත අස්සම් කරන්න. දැන් දරුවෝ කැමැත්ත අස්සම් කළොත් ඒ ඇත්තෝ අම්මා මැරීම හෙවත් ආනන්තරීය පාප කර්මයට අහු වෙනවා කියලා මම ඔය කියපු කාරණාව පොඩි වීඩියෝ එකක් හදලා දාලා. දැන් මේකට බැනලා. හරිද? මොකද්ද හේතුව? හේතුව තමයි වෛද්‍ය විද්‍යාවේදී කියනවා මොකද්ද? මොලේ මැරීම, මොලේ මිය යෑම මොකද්ද? මොලේ මිය යෑම සත්වයාගේ මරණයයි කියලා. කතාව තේරුණාද? දැන් මම ඊට පස්සේ ඕක ඔයහා සම්බන්ධව දැන් තියෙනෝනේ AI වලින් මම පොඩි දේවල් විමසීමක් කළා. ඇත්තටම දැන් මම මේ අද මේ බණට එන්න කලින් රෙස්ට් රූම් එකේ ඉඳගෙන කරේ ඕක. AI එක පොඩ්ඩක් chat එකක් දැම්මා. AI මොකද්ද දරන්නේ? මොකද එයාට තියෙන ඩේටාබේස් එකක් මතනේ එයා කටයුතු කරන්නේ. එයාට දීපු දත්තම. ඒතර වෛද්‍ය විද්‍යාවෙන් දීපු ඒවා, බුදුදහමෙන් දීපු ඒවා බොහෝ දේවල් එයා ගාව තියෙනවා. මෙයාගේ AI එකෙන් මට එනවා තොරතුරු ටිකක්. මොකක්ද එන්නේ? කියනවා වෛද්‍ය විද්‍යාවේදී මරණයයි සලකන්නේ මොලේ මිය යෑම. ඉන්පසුව මැෂින් වලින් සිද්ධ කරන්නේ පෙනහළු වලට අවශ්‍ය ඔක්සිජන් ලබා දීමයි. හෘද ස්පන්දනය පවත්වා ගැනීමයි. එතකොට මං AI ගෙන් ඇහුවා ඔබ දක්වන පිළිතුර විහිළු සහගත පිළිතුරකි. hina මූණු දෙකකුත් දාලා හරිද? ඌට තේරෙන්නේ නැහැ. ඔබ දක්වන පිළිතුර විහිළු සහගත පිළිතුරකි. මොලේ මැරුණහම සත්වයා මැරෙනවා නම් මැරිච්ච සත්වයකට හුලං ගහලා පණ දිය හැකිද? හරිනේ?
දැන් මොලේ මැරුණාම මැරෙනවා නම් මැරිච්ච මිනිහ ඇඳේ තියාගෙන ඒකට හුලං ගහලා පණ ගන්න පුළුවන්ද? බැහැනේ. හරිද? කතාව තේරෙනවද? එතකොට මට AI කියන්නේ Gemini app එක මට කියනවා මොකද්ද? ඔබ ඊට දාර්ශනික අදහස් දෙන්නේකි. ඔබගේ පිළිතුර බොහොම තාර්කිකය. නමුත් මොලේ මැරුණු කෙනෙක්ගේ හරිද? සහ මම ඒකට තව තර්කයක් දැම්මා. මොකද්ද? තව තර්කයක් දැම්මා. මේ ඔහොම මේ සත්වයා ජීවත් කරවන්න පුළුවන් නම් මෝචරියේ තියෙන මලමිනියක් ගෙනල්ලා ඒකට මැෂින් එක හයි කරලා ඔක්සිජන් දුන්නාම සහ හෘද ස්පන්දනයේ මැෂින් එකක් දාලා හાર્ට් බීට් එක ඇල්ලුවාම එහෙනම් පණ ගන්නන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට තමයි දාලා තියෙන්නේ ඔබගේ පිළිතුර බොහොම තාර්කිකයි, බොහොම හොඳයි කියලා දාලා තියෙනවා. හැබැයි එයාගේ තියෙන ඩේටාබේස් එක මත එයා පිළිගන්නේ නැහැ. මොකද්ද කියන්නේ? එයා කියන මොකද්ද? මෝචරියේ ඇති මිනිහත් මොලේ මිය ගිය රෝගියාගේ අතර වෙනසක් ඇත. මොලේ මිය ගිය රෝගියාගේ සෛලවල ජීවය ඇත. හරිද? මොලේ මිය ගියද සෛලවල ජීවය ඇත. මෝචරියේ ඇති මිනිහේ කිසිදු සෛලයක ජීවය නැත. මං ආයි hina මුණු දෙකක් දාලා කිව්වා ඒ කියන්නේ ඔබ පිළිගන්නවද? මොලේ මැරිච්ච එකාගේ පණ තාම තියෙනවා කියලා. ඒ පාර මේකේ මට උත්තරයක් එවනවා. මොකද්ද? බුදුදහමට අනුව ජීවිතේන්ද්‍රිය රූපේ පවතින තාක්කල් මියන්නේ නැත. හරිද? ඒ කියන්නේ ඒ අනුව ටක් ගාලා එයා මාව කියව ගන්නවා. ඒ අය වලින් මොකද වෙන්නේ? මගේ අදහස් ටික කියව ගන්න. දන්නව මොකද? මූ එන්නේ දැන් මේ ජීව විද්‍යාවෙන් බහැලා මොකටද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එන්නේ කියලා. අන්න ඒ අනුව ටක් ගාලා මට උත්තරේ දුන්නා. හරිද? ඒක විතර නෙවෙයි ලොකු කන්වර්සේෂන් එකක් කියලා මම විශාල මට දෙන්නේ පැය විනාඩි 45ක් විතර මම ඒ කියන්නේ විවිධ තර්ක දදා ඒකෙන් බැලුවා. එතකොට මම ඒකත් එක්ක බැලුවේ දැන් ඇයි මේ සමාජය අපිට බනින්නේ? බනින්නේ හේතුව තමයි ඒ අය බුදුදහම නොදැනීමත් වෛද්‍ය විද්‍යාව කරපින්නාගෙන ඉදීමත්. මං අවුරුදු 16ක් විද්‍යාව දරුවන්ට උගන්වලා ඒකේ තියෙන අසත්‍යතාවය, ඒකේ තියෙන සත්‍ය ප්‍රවණතාවය ප්‍රතිශතය දැනගෙන එතනින් ඔබට මිදිලා මම බුදුරජාන් වහන්සේ ළඟට ආපු කෙනෙක්. හරිද? ඉතින් මම මේ ලොක්කෙක් කියන කතාව නෙමෙයි. වැරදි කාරණා කියනකොට කොහෙන් හරි තැනකින් උපිනවා. හැබැයි විශාල පිරිසක් පව් කරගන්නවා. මම නෙමෙයි මම කියන්නේ මොකද්ද? භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ වචනේ. එතකොට කිසියම් කෙනෙකුට හරිද මොලේ මැරිලා වැඩි ඕනේ නැහැ. දැන් අපි කියන ඒවානේ පිළිගන්නේ නැත්තේ. පෞගිය දවසක විදේශ රටක ඒ වගේ මොලේ මැරිලා. හරිද? මොලේ මැරිලා මැෂින් ගලවන්න හදනකොට තාත්තා ඒ රටේ ආමියගේ නිලධාරියෙක් එයා තුවක්කුවක් අරගෙන ඇවිල්ලා කිව්වලු මොකද්ද? එකෙක් ගලවන්න එපා. එයා මේ බුදුදහම ගැන දන්නේ කෙනෙක් නෙමෙයි. මැරුණත් කමන්නේ මගේ පුතාට මැෂින් එක තියපන් කියලා වෛද්‍යවරුන්ට පිස්තෝලේ අල්ලලා. ඒ රටවල තුවක්කු තියෙනවනේ. අල්ලලා. ඊට පස්සේ මොකද වෙන්නේ? දණිවිනි ගහද්දි මෙයාට ලොක් අප් කරලා මේව දාලා ගෙනියන්න හදනකොට පුතා තාත්තගේ අතින් අල්ලගත්තා. අර හොස්පිටල් එකේ ඇඳේ ඉන්න මැෂින් වලින් ඉන්න පුතා තාත්තගේ අතින් අල්ලගත්තලු. අතින් අල්ලනෝ දැකලි ඉවරලා මෙන්න බලන්න මේ මගේ ලොක් අප් දාලා නෙමෙයි කරන්න ඕන. බලන්න නේ look at here මේක බලන්න කියලා ඉවරලා මොකද වෙන්නේ? නිවුස් එක තියෙනවා මංගාව. හරිද? පත්තරවල කියපු නිවුස් එක. බලන්න මේක දිහා මගේ දරුවා මගේ අතින් අල්ලගෙන. ඊට පස්සේ ටක් ගාලා ලොක් අප් ඔක්කොම ගලවලා වෛද්‍යවරු දැන් මොකද වෙලා තියෙන්නේ? මොලේ මැරිලා. ඊට පස්සේ මොකද කරන්නේ? මොලේ මැරිලා ඊට පස්සේ නැවත ප්‍රතිකාර පටන් ගන්නවා. නැවත ප්‍රතිකාර පටන්ගෙන අද්දට ඒ දරුවා ජීවතුන් අතර ඉන්න ලිපිය ලියලා තියෙන දරුවා. හරිද? දැන් එතකොට දැන් අපි ගෝත්‍රිකයිනේ. අපි ගොබ්බයිනේ. අපි බුදුදහම කරපින්නාගත්ත හනමිටිකාරයෝනේ. අපි උගන්වන්නේ උපාසකම්මරනේ. උපාසකම්මල මේ වයසක උපාසකම්මල ටිකක් තියාගෙන අපි චූන් කරනවනේ. එහෙමයි අපිට බැලලා තියෙන්නේ. මෙලෝදයක් දන්නේ නැති, වෛද්‍ය විද්‍යාව දන්නේ නැති, හනමිටි අදහස් තියෙන නාකිච්චියෝ ටිකක් තියාගෙන පෝම් කරනවා. හරිද? ඒ ලොකු ගොයියන්ට වැඩිය. හරිද? මතක තියාගන්න. ඒ ලොකු ගොයියෝ කොච්චර Facebook එකේ දැඟලුවත් මැරෙනවද නැද්ද? මැරෙනවා. ඒ චේතනාවට කර්මයක් සකස් වෙනවද නැද්ද? සකස් වෙනවා. ඒකේ විපාකයේ විඳින කාලට දුක් විපාකද සැප විපාකද? දුක් විපාක. ඇයි? උපසම්පදා සීලයක් ආරක්ෂා කරන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ව්‍යාප්ත කරන දඟලන බඩට දාන ටික හරියට වළඳන්නේ නැතුව හරියට බෙහෙත් ටික වළඳන්නේ නැතුව
දිවිහිමියෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වෙන හරිද? එක භික්ෂුවකට හරි ඒගොල්ලෝ අභූතෙන් චෝදනා කරනවා නම් ඒකේ විපාකය දරුණුයි. හරිද? ඒ කියන්නේ මගේ ලොකුකම නෙවෙයි මම බුදුහාමුදුරන්ගේ පුතෙක්. මේ ශාසනය රකින්න කෙනෙක්. ඒ කවුරු හරි කෙනෙක්. මම මේ ප්‍රාර්ථනා කරනව නෙවෙයි. මං අනේ දැනටත් කියන්නේ මොකද්ද? අනේ අදටත් මම ඒකට වචනයක්වත් ලියන්නේ නැහැ.